නෝ පස්ස කෑම තියෙනවා වෙන්නේ තියෙනවා ඔන්ට කිසි කරන්න පුළුවන් ඔයාට ඔයාලා කියලා දෙන්න එක ෆ්‍රෙන්ඩ් එක කෝලේ උඩ හැමෝම එකතු වෙලා ඉන්න ඔබේ කොට තමයි තියෙන්නේ කල්චර් නම්බෝ මෙතන ෆොටෝ ෂූට් කරන්න ඒ වගේම රසට කෑම කාලා බීලා හරිම ආදරණීයව ගත කරලා යන්න පුළුවන් තැනක් තමයි මේ කල්කලම්බෝ කියන්නේ මනස නිදර්ශන වල තැනක් විශේෂයෙන්ම කොළඹ වගේ තැනක මේ වගේ තැනක් හොයාගන්න අමාරුයි. කොළඹ ඉන්න බිසි අයට මෙතන හොඳ තැනක් වෙයි කියලා හිතනවා. මම විශ් කරනවා කල්පනා මේ තමයි කල්කලම්බෝ. ඉතින් අලුතෙන්ම දාපු රෙස්ටොරන්ට් එක දැන් ඕපන් කරලා තියෙන්නේ හරියටම නුගේගොඩ. ඉතින් මේකට ඇවිල්ලා ඔයගොල්ලෝ කාලා බලන්න මේකේ කැම මාරම රසයි. ඒක සඳන් අයියා සඳන් බණ්ඩාර අපේ සහෝදරයා තමයි මේක මේ විදිහට ලස්සනට ක්‍රියේට් කරලා ඒ වගේම එයාගේ රෙස්ටොරන්ට් එක. ඉතින් මම එයාට විශ් කරනවා අනිවාර්යයෙන්ම එන්න කල්කලම්බෝ. හැපිම හැපි නිවුස් එකක් කරගෙන ආවේ ඔයාලා. නුගේගොඩ කල්කලම්බෝ. හෝල් ප්ලෑන්ට් එකේ ඉස්සරහ තියෙන්නේ මාර රසයි කෑම ඔයාලා එන්න මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ෆොටෝ ෂූට් කරන්න පුළුවන්. හරිම ලස්සන ලොකේෂන් තැන් තැන් වල මාර විදිහට තියෙනවා. එන්න මේ එක්ස්පීරියන්ස් එක ඔයාලා ගන්න ඕන. කල්කලම්බෝ ඉතින් අලුතෙන්ම ඕපන් වෙච්ච නුගේගොඩ තියෙන ලස්සන රෙස්ටොරන්ට් එකක් මම නැවිලා බලන්න පුළුවන්. ඒ වගේම හරිම වෙනම ආපම් එකක් තියෙන වෙනම වයිබ් එකක් තියෙන නියම ප්ලේස් එකක් අනිත් එක නුගේගොඩ මේ වගේ තැනක් තියෙනවා කියලා එකපාරට හිතා ගන්නත් බෑ. නියම වැඩක්. කෑම ඉතාම රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න කල්කලම්බෝ. කල්කලම්බෝ නුගේගොඩ තමයි තියෙන්නේ. හරි ලස්සනයි. ඇවිල්ලා බලන්න. කල්කලම්බෝ නුගේගොඩ. සඳන් බණ්ඩාර අපේ අයියා තමයි ඉතින් මේක කරන්නේ. ඉතින් හරිම ලස්සනයි ලොකේෂන් එක. ඔයාලා කෑම විතරක් නෙමෙයි මෙතනට આવොත් හොඳට කාලා ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන යන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. ඒ විතරක් නෙමෙයි නුගේගොඩට આવොත් අනිවාර්යෙන් මතක් කරලා මෙතන ඇවිත් යන්න එන්න.